කොටි කටට ගොදුරු වීම. අපිට අහුනේ ඉස්සරහට තල් කෑල්ල. අපි තල් කෑල්ලේ මේ වම් පැත්තෙන් ගියා මේ පැත්තේ. පටල ළඟටම අරගෙන ගැව්වා ගැහිල්ලක් කතා කෙරුවා තරත් කුමාර නම් කී කොල්ලන්ට. ඔයි පොඩි 8 දෙනාගෙන් 4ක් මැරිලා. මාත් එක්ක 3ක් තුවාල වෙලා. නිර්භීතකම. උදේට කෑම ආවා මුං ඇටයි සම්බෝලයි. කණ්ඩ කියලා අරගෙන කෑම එක ලෙහෙනකොටම ගානවා බර ගාලා සායන්ගේ පොයින්ට් එකට. මම කෝප චන්ද්‍රේ ගානවා සායන්ට ගානවා යන් කියලා. ඉතින් මම විචාරට බෙල්ට් රෝඩේ දාගත්තා LMG ගත්තා දිව්වා. මීටර් 100කට වැඩි 150ක් විතර බඩ ගෑවා. පොටි දැන් මේ ඇල බන්ට් එක දිගම දාලා ඇම්බුස් එක. ගිහිල්ලා LMG මවුන්ට් කරලා බයිපෝට් නමලා නියර උඩින් තියලා 3ක් මං නියර පල්ලේ ඩවුන් ගියා. බලනකොට අපේ කොටි 400ක් විතර ඇවිල්ලා. මුද්දට පොකුරටම නියර උඩ කියලා එම් කරලා මිරිකනවා බ්‍රාස් දාලා ඇල්ලුවා. කොටි 38ක් බොඩිස් වුණා. වෙඩි උණ්ඩ 7ක් ශරීරය තුල දරාගෙන මරණය පෙනිපෙනි කොටි සමග සටන් වෙදී මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ රණශූර පදක්කමින් පිදුම් ලද වීරෝදාර රණවිරුවෙකුගේ කතාව. මේ 17 වන ගජබා රෙජිමෙන්තුවේ සැරයන් ජයරත්න RSP. සියසුවයි 4 වෙනි මාසේ 22 බැඳුණා. ඉන් පස්සේ මත්තේගොඩ පුහුණු පාසලේ පුහුණු වල බලා තිරුකුණාමලේ ඇරියා. අපි 125ක් බැජ් එක ගියා. ඒ ගිහිල්ලා ඒකෙන් කොටසක් වංජියාරයකට ගත්තා. වංජියාරයකට යන්න කැමති අය. මමත් යන්න ඇහුවා සායන්ලා යන්න දුන්නේ නැහැ මට. ඉන් පස්සේ මේ ගියේ කොල්ලොත් මරුණා යාපනයේ කොටුව බේර ගන්න ගිහින්. අපේ බැජ් එකේ ගියේ ඔක්කොම මරුණා. එක්කනයි බේරුනේ. 75ක් ගියා එක්කනයි බේරුනේ. ඊට පස්සේ ඉතින් තිරුකුණාමලේ රාජකාරී කරගෙන හිටියා. විල්ගම කැම්ප් එකේ පිකට් එකට දාලා හිටියා අපි. මං සිස්ටි මෝටාරේ අරන් ගිහින් හිටියේ. බඩියෝ දෙන්නෙක් එක්ක. ඒ ඉඳලා සායෙන් ආවා ජය යමන් දිවුල් අහුලන්න කියලා. දිවුල් වැටෙනවා එහි. උණු වතුර වලින් පිටපස්සේ කන්දයිනේ. දිවුල් අහුලාගෙන බෝරෝල් එකේ සාක්කු වලට දාගෙන දිවුල් ගෙඩිය බින්දලා කකා එනකොට අප්පට තිරි. කොටි 3 දෙනෙක් තල් කැලේ හැංගිලා ඉඳලා ගැහුවා. ඊට පස්සේ මම මෝටාර් එකයි බෝම්බ පැක් දෙකයි බඩියෝ දෙන්න තියලා ආවේ. ඔය යාපහුවේ කුමාර බණ්ඩ කියලා කොල්ලෙක්. මම සායන් ඩවුන් කීවා මේ ගහනකොටම කියලා වතුර වලක් තිබ්බ වතුර වලට පැන්නා. වතුර මට්ටමට ඇඟේ මට්ටමට. ඒ ඉඳලා බලාගෙන හිටියා ගහන්නේ කොතනින්ද කියලා. අර රෑ වැහැලානේ. වෙඩි දුම පේනවා තල් කැලේ. එතෙන්ද මල්ලා බර්ස්ට් එකක් ගැහුවා. ගහලා දිව්වා මං. පස්සට දුවගෙන ආවා මෝටාර් එක ගාවට. ඒ එනකොට එල්ල වාගෙනම ගහ එනවා. පස්සේ මම බඩ ගාගෙන ගිහින් මෝටාර් එකයි පැක් දෙකයි ඇදලා ගත්තා. අරන් පැත්තකට අරන් තියාගෙන ගැහුවා තල් කැලේට. අපේ ගේට්ටුව වාගේ. සිස්ටි මෝටාරෙන් ගාලා 3 දෙනෙක් ඉඳලා තියෙන්නේ. එකෙක් බොඩිස්. අනිත් දෙන්න බොඩිස් එක අරගෙන ගියා. ඒ සිද්ධියෙන් පස්සේ 97 තෝපුරුද්දි ඇම්බුස් එකක් ගියා. ගිහිල්ලා රෑ ගිහිල්ලා සෙල්ලනගර කලපුව අයිනෙන් දාගෙන හිටියා කැලෑ වැටියේ. දාගෙන ඉන්නකොට කොටි 4 දෙනෙක් ආවා. කැලෙන් ආවේ. අපි බලාගෙන ඉන්නේ කලපුවේ මේ මාළුකාරන්ගේ කප්පම් ගන්නවා. ඒ පැත්ත බලාගෙන ඉන්නකොට බේෙන් අපි අතරින් වෙනවා. පස්සේ කෝපල් ලබේසිංහ කියලා මේ ඉබ්බා ගුමිය කොල්ලෙක්. ඌ ගැහුවා LMG බයිපෝට් දාලානේ තියෙන්නේ. එහෙමම ඇන්ගල් එකෙන් මිරිකුවා. ෂොට් ඔක්කොම උඩින් ගියා. අතන ඇල පාර වල. අරුන් වලට බෑනකොටම වෙඩි තිබ්බා. ඔක්කොම ගියා උඩින්. කොටි ටික පැනගෙන මං ළඟ ඔයවා. මං ටොම්බ ගන්න එකත් අරන් ගියා. අර පොඩි ටොම්බ ගන්න එක දන්නවනේ. ගැහුවා එක්කේ කොන්දට අල්ලලා. බං ගෑවා උණ්ඩේ ගියේ නෑ. හිර වුණා. බැරල් එක ඇතුලේ. පස්සේ ඒක පැත්තකට විසි කරලා T56නේ. මං දැන් ඕපන් එකට පැන්නේ මෙවුන්. ටට්ටක් ගාලා ගැහුවා කොඳු වලට මල්ලලා. 3 දෙනයි 4 දෙනෙක් වැටුණා. 4 දෙනාම වැටුණා.
පස්සේ මේ බොඩිස් තෝපුරු පොලිසියට බාර දෙන්න කිව්වා. බාර ගන්න සාමයක් ඒ කාලේ. රෙඩ් කොස්ලා මූතූරු ඉන්නවනේ. ඊට පස්සේ මූතූරු පොලිසියට බාර දෙන්න කිව්වා. එතන OIC හොඳයි. බාර ගත්තා බොඩිස්. අරන් හොස්පිටල් එකට දැම්මා. වෙඩිසියප් මිනිහාකට එන්න කිව්වා. රෙඩ් කොස්ලා පොලිසියයි. ඊට පස්සේ මම ගියා. දැන් යන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. සායම් මේජේ කිව්වා ජය උඹ ඩිවේටි තිබ්බේ ඵලයක්. ගියා මං. පැක් එකට යුනිෆෝම් සිවිල් බඩු දාගෙනම ගියා කෝකටවත්. ඊට පස්සේ ගිහිල්ලා මුතුරු පොලිසියේ දවස් 3ක් හිටියා. රෙඩ් කොස්ලා එනවා. මේ ප්‍රශ්න කරනවා ඉංග්‍රීසියෙන් මට තේරෙන්නේ නැහනේ. OIC පැහැදිලි කරලා දෙනවා මගෙන් කියනවා. ඔහොම කියලා පොලිසිය ඉතින් අපේ පැත්ත ගත්තේ. තුන්වෙනි දවසේ බොඩිස් බාර ගත්තා උන්. 1997 මහින්දපුර. ඊට පස්සේ අපි තෝපුරු කැම්ප් එකේ ඉඳලා මහින්දපුර කියලා තියෙනවා. සේරුවිල කිලෝමීටර් 5කට විතර යනවා. සිංහල ගම මහින්දපුර. කොලොනි ගන්නේ. ඒ ගමේ ගාඩ් එකට SLNG යුනිට් එකක් හිටියේ. අපි ගිහිල්ලා විඩ්‍රෝල් එක දැන් දෙගොල්ලෝ චේන්ජ් වෙන්න. ඒ ගියාට පස්සේ කිව්වා මේක රේකී කරලා පොයින්ට් තියෙන්නේ කල්පනාවෙන් හිටපල්ලා කියලා උන් ගියා. අපි හවස බාර ගත්තා. සායෙන් උපාලි කියලා. සායෙන් උපාලි කිව්වා ජයෝ කල්පනාවෙන් වෙපන් එහෙම සුද්ධ කරලා LMG මං LMG ලාන්ස්කෝපල් එතකොට LMG සුද්ධ කරලා තියාගනින් කියලා. ඒකේ බුලට් ගයිඩ් එකක් නැහැ. ඒක වැටිලා. ඊට පස්සේ එදා සීමි එකෙන් ආවා වෙපන් හදන්න කැම්ප් එකට. එනකොට දුන්නා. උන් කිව්වා මේකේ බුලට් ගයිඩ් එක නැහැ පත්තුවේ ඉඳ දන්නේ නැහැ. කොකටත් ගහන්න කියලා අප්පට ගැහුවා 100 වෙලම ගියා ගෲස් ගාලා. හොඳයි LMG වැඩ කරනවා. ඊට පස්සේ ආයෙ සුද්ධ කරලා ගියා පොයින්ට් වලට. ගිහිල්ලා මේ සායෙන් ගියා අඹ ගහ ගාව පොයින්ට් එකක් කියලා තියෙනවා කොළ කමතක්. එතන දැම්මා. අපි ඊට සායෙන් එකට එහා පැත්තේ. රෑ ඉඳලා උදේ වටේ ක්ලියර් කරලා ඉඳලා උදේට කෑම ආවා මුං ඇටයි සම්බෝලයි. කණ්ඩ කියලා අරගෙන කෑම එක ලෙහෙනකොටම ගානවා බර ගාලා සායන්ගේ පොයින්ට් එකට. කෝප චන්ද්‍රවංශ කියලා. මම කෝප චන්ද්‍රය ගානවා සායන්ට ගානවා යන් කියලා. අපි කොල්ලෝ 3 දෙනයි අපි දෙන්නයි 5යි. යම් මචං කීවා. උන් තව නෑ. ඉතින් මම විජාට බෙල්ට් රෝඩ් දාගත්තා LMG ගත්තා දිව්වා. ගිහිල්ලා ඕපන් එකේ යන්න තියෙනවා කුඹුරු පරණ වැඩ කරපු කුඹුරක්. ගිහිල්ලා බඩ ගෑවා මේ හරි අර සමිස්සාලාව හරිය විතර. මීටර් 100කට වැඩි 150ක් විතර බඩ ගෑවා. බඩ ගානම LMG අරගෙන ගිහිල්ලා කිට්ටු කෙරුවා. කොටි දැම්මේ ඇල බන්ට් එක දිගම දාලා ඇම්බුස් එක. වතුර ඇල බන්ට් එක අයින දිගම දාලා. මන් දන්නේ නැහැ ඔච්චර කොටිය ඉන්නවා කියලා. ගිහිල්ලා LMG මවුන්ට් කරලා බයිපෝට් නමලා නියර උඩින් තියලා 3ක් මං නියර පල්ලේ ඩවුන් ගියා. එතකොට ග්‍රාම ආරක්ෂකයෝ 3 දෙනෙක් දෙමළකුවේ හරක් අල්ලලා පාළුවට ඒක පටවන්න ටැට්‍රේ ලෑන්ඩ් මාස්ටරයක් තියාගෙන ඉන්නවා. වෙඩි සද්දෙට මුනුත් බය වෙලා මම යනවා දැකලා මම පස්සෙන් ආවා. එහලා ඩවුන් ඵලයල්ලා කියලා උණු ඩවුන් කරලා එක කොල්ලෙකුට කිව්වා මේ මල්ලි බෙල් රෝඩේ මේකෙන් පතරොම් වෙල්ල ඇද දියම් මට කියලා. ඌ හොඳයි කොල්ලා. ඊට පස්සේ බලනකොට අපේ සායෙන් එක්ක 5ක් හිටියා 5ටම වැදිලා. වෙඩි තියලා. මැරිලා නැහැ කවුරුවත්. අත් සායෙන්ගේ මේ කලවට වැදිලා අත කැඩිලා ඔහොම ෂොට්. දැන් ෆයර් එකක් නැහැ සායෙන්ගේ පොයින්ට් එකකින්. මං හිටියා ඉතින් බෙලි කපයි දැන් කියලා. ඊට පස්සේ මොහොතකට පස්සේ ඔන්න ග්‍රෙනේඩ් දෙකක් ගැහුවා වතුර වැලටම. උන්ගේ විඩ්‍රෝල් එකේ. කොටි විඩ්‍රෝල් වෙන්න ග්‍රෙනේඩ් දෙකක් වතුරට දැම්මා කඩලා. ඩීන් ගාලා ඒ දෙකක් ගියා. එතකොට අර පඳුරු අස්සේ හිටපු කොටි සේරම එලබන්ට් එක උඩ නැගලා හිටගෙන දැන් බන්ච් එකේ ඉන්නවා. මං කල්පනා කරුවා දැන් ගැව්වොත් මං ඉවරයි තනියෙන් ඉන්නේ. ඊට පස්සේ මං කල්පනා කරුවා හොඳයි මඩ කලපු ටීම් එකකින් කරනවායි. මම මැරුණත් කමන්නේ මල්ලි මරපු තරහ මං ගන්නවා පලිය කියලා
මට හිතුණා චූටි මල්ලි මැරුණානේ මට බාලා. වඩුමුණේ වැලි කන්දේ. මේ ගහලා. ඊට පස්සේ මල්ලි මරපු පලිය ගන්නවා හොඳම වෙලාව කියලා. ඇලේ කරඳ ගස් දෙකක් ඈතෙන් ඈත තියෙනවා. ඒ අතරින් බලනකොට අපේ කොටි 400ක් විතර ඇවිදින්. ඊට පස්සේ ඉතින් යමනා දෙල්ලම් ගියප්පා වැඩ කෙරුවා. හොද්දට පොකුරටම නියර උඩ තියලා එම් කරලා මිරිකනවා බ්‍රාස් ගාලා tie. ඇල්ලුවා. පතරොම් වැල් දුන්නාර කොල්ලා ටක් ගාලා ගහනවා වැල් පහම ගැහුවා පතරොම් 500යි. 499ක් ගිහින් තිබ්බා. කොටි 38ක් බොඩිස් වුණා. අනික කෙව්වා තුවාල. අතපය කැඩිලා හරි මේ වෙලා 38ක් බොඩිස් ගන්න යන්නේ මොකෝද? පතරොන් නෑ මට යන්න. බලාගෙන ඉන්නවා ඉතින් ඇදගෙන යනවා කබරයි වාගේ බිම දිග. ඒකුගේ මොලයක් වැටලා ගියා මේ මෙච්චර මොලේ ඔලු කට්ට ගැලවිලා ගිහින් අර මොලේ එතන තිබ්බා. ඊට පස්සේ බලනකොට චේම්බරේ එක පතරමක් ඉතුරු වෙලා තියෙනවා. බඩ ගෑවා සායන්ගේ පොයින්ට් එකට. බඩ ගාන යනකොට කැලෑ වැටියක් දිග ගියේ මං. යනකොට එකෙක් එනවා කොට කලිසමක් ඇඳලා වෙපන් නැත් අතී. මේ බඩ හරිය පේනවා පපුව. තෙන්නම් උඹට කියලා ඔහොම ළඟින් එනවා දැන් ඔහොම. කොල්ලා එම් කරලා ටිගර් එකට ඇඟිල්ල තියාගෙනම එම් කෙරුවා. එතකොටම මෙහෙම බල්ලා ජයා කීවා. අපේ ස්ටාප් කැම්ප් එකේ ඉඳලා දුවගෙන ඇවිදින්. මං ඉතින් කුණු හarpෙන් කීවේ වුණා උඹේ අම්මට තව ටිකෙන් කියලා. ඇයිද මමත් බයයි නේද එක පතරමයි. ඒ කරලා හා මොකද උනේ? මං කිව්වා හරි බඩුව දිනවා ආම් බොඩිස් අදිනවා කියලා. යම් බලන්න කියලා ගිහින් බලනකොට අදිනවා පෙරහැර වාගේ. උන්ගේ කට්ටිය හිටියනේ. ඊට පස්සේ කැම්ප් එකෙනුත් ආවා. කැම්ප් එකෙන් පිකට් පොයින්ට් ගලවලා රිප්පු හන්දියේ ඉඳලා උන් අරගෙන මෙතෙන් දුවගෙන එනකොට කිලෝමීටරයකට වැඩි දුරයි. මේ බොඩිස් ඇද්ද ඈත යනවා පේනවා. ඊට පස්සේ ඕසි කිව්වා සෙට් එකෙන් මෝටාර් ගහන්න කියලා. මුන් කරත්ත ගෙන්නාගෙන පූනගර වලින් කරත්ත ගෙන්නාගෙන වෙරුගොල්ල වලට නියන්න ඕනේ. කරත්තවල බොඩිස් තුවාලකාරයෝ පටවාගෙන යනකොට මෝටාර් ගැහුවා. හරියට කරත්තයක් උඩට මෝටාරයක් වැටිලා. කොම්බානයි ඩ්‍රයිවර්ලා ඔක්කොම කුඩු. එහෙම තමයි එතන වුනේ. පවදාම දවස් දෙකයි මං හිටියේ මේ මින්නේරි යන්න කිව්වා පෙළාන දෙන්නා පාඨමාලාවට. මාස 3ක් ඒකට ගියා. ජයසිකුරු මෙහෙයුම. ඊට පස්සේ ජයසිකුරු ඔප් එක ඉතින් ගියා. ගිහලා ඔඩු සුඩාන් වල ලයින් එක දැම්මා. ඊට පස්සේ රෑ ගහනවා ලයින් එකට. අපි මෝටාර් ට්‍රක් දෙකක් විතර තිබ්බා. බෝම්බ. ගැහුවා එළියනකොට. ගාලා ලයින් එක බේරගත්තා. ඉල්ලන තැන් වලට දෙනවා. ඇල්පා බ්‍රාවෝ චාලි ඩෙල්ටා එකෝ කොම්පැනි පහ. ඔක්කොටම ගහලා බේරාගෙන පාන්දර වෙනකොට විජේබායකින් ගැඩුවා ලයින් එක. බෙගෙඩ් එකකට ගාවි. ලයින් එක කඩලා ඇතුල් වුණා. උන් මොකද කෙරුවේ? බෙගෙඩ් එක අතකුලාගෙන බෙගෙඩ් කමාන්ඩෝ පිටපස්සෙන් වැලියෝට ගියා. වැලියෝ දිහාම විඩ්‍රෝ වෙලා. අපි දන්නේ නැහැ. සෙට් එකෙන් කියනවා අමරේ අල්ලාගෙන ඉන්න කියලා අපේ සීයෝට. සීයෝ දන්නේත් නැහැ. දැන් කනගරාය කුලන්දියා තමයි ඩිව් එක තිබ්බේ. ඩිව් එකත් ගිහිල්ලා. කවුරුවත් ආන්සර් එකක් නැහැ. සපෝට් ඉල්ලනවා එන්නේ නැහැ කවුරුවත් බේරගන්න. දැන් එතකොට නේවි එක කිලෝමීටර් 3ක් ලයින් එක දාලා ගිහිල්ලා පැනලා රෑම පිට වෙලා අර ලොකු ගන් සයි කරපුවා ඒ බංකර් වලම. ඒව දාලා ගියා. ආරෙන් VIR එකෙන් ගැඩුවා මෙහෙන් නේවි එක අත්තරපු ආරියෙන් ඇතුල් වුණා. ඇතුල් වෙලා අපේ ලයින් එකට ගහනවා උදේ දැන් පහවදා උදේ. ගැව්වා රෑ වෙනකන් අල්ලාගෙන හිටියා. ඉන්න බෑ ඉස්සරහිනුත් ගහනවා පිටිපස්සෙනුත් ගහනවා. ලයින් එකේ කම්පැනි එච්චුවේ එහෙම ගිනි තියලා මු. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. CEO පස්සට ගත්තා. එච්චු එකට එන්න කිව්වා ඔක්කොටම. දැන් කණ්ඩත් නැහැ. රැට කෑමත් නැහැ පහවදා උදේත් නැහැ. ඔන්න දැන් දවල්ටවත් කණ්ඩ කියලා යුනිට් එකම දැන් එකතු වුණානේ. එච්චු එක ඇතුළට. ඊට පස්සේ CEO කිව්වා බත් සම්බලා සම්බෝලෙක් හරි දෙන්න කියලා කොල්ලන්ට. සිවිල් කුකුලා 3 දෙනෙක්. අර 10යි කොල්ලෙකුත් අහුණා. ඒකත් හිටිය අපේ මෙස් එකේ.
ඊට පස්සේ ගැහුවා ආටි. ගහනකොට අර එන්න කල්දේරම් දෙකක් බත් කුඩේ කුඩු. කුකුලා 3 දෙනාත් ඉවරයි. ඊට පස්සේ රෑ වෙනකන් අල්ලාගෙන හිටියා ඉන්න බෑ. එතකොට අර රේඩාර් ක්‍රමයක් තිබ්බ මොකද්ද සෙට් එක කතා කරන එක උන්ට මොන්ටර් වෙනවා. හරියට ග්‍රිඩ් අංකෙත් එක වැටෙනවා. ගැව්වා හරියටම සිග්නල් රූම් එක උඩට. තේක කොට කඳන් මේවා තේක කඳන් දාලා වල කපලා වල උඩ තේක කොට දාලා ඊට උඩින් පස් දාලා වැලි කොට්ට ගහලා කන්ද කරලා තිබ්බ. ඕක බින්දගෙන ගියානේ. CEO මරුණා. 2IC මරුණා. කම්පැනි උසිලත් ඔක්කොම සිග්නල් රූම් එකේ දැන්. CEO මරුණා, 2IC මරුණා, කම්පැනි උසිලා මරුණා, ඇජුටන්ට් මරුණා. ඒකමන මං RSMට දුවගෙන ගිහිල්ලා කිව්වා RSM සර් CEO යට වෙලාලු බංකරේට සිග්නල් රූම් එකේ. එහෙමයි ආරංචි ආවේ. අපි මෝටාර් පොයින්ට් එකේ ටිකක් එහානේ. ඊට පස්සේ එහෙනම් ජය යම කියලා කිව්වා. මං කිව්වා අපි දෙන්නට බෑ. සර් යන්න මං එන්නම් කොල්ලෝ අරගෙන කියලා. ආපහු දුවලා යනකොට RSM සිග්නල් රූම් එකට එබෙනකොටම එයාත් ඉවරයි. රෙසන් සායන් විජේරත්න කියලා එයාත් මරුණා. සායන් නවරත්න ආමරි එයාත් මරුණා. ඔක්කොම මරුණා නිලධාරී සේරම. ඊට පස්සේ දැන් කොල්ලෝ කැෂුවල්ටි වෙලා වෙනවා ආටි වක් කරනවා දැන් HU එක ඇතුළට. ඔක්කොම එක තැනනේ. එහෙ දුවනවා මෙහෙ දුවනවා ගස් ගාව ඩවුන් යනවා. ඔයත් කොට පටන් ගත්තා මෝටාර් පොයින්ට් එකට ගහන්න. ගාමිණී තිලක් කියලා ලාන්ස් කෝපල් කෙනෙක් හිටියා. වැදුනා ෂොට් එකක් මෙතනින් මෙහින් ගියා. ඌත් මරුණා. PTI සෝමසිරියට වැදුනා. සායන් උපාලිට වැදුනා. සිරිපාල්ට වැදුනා. ආටි අපි ඉන්න බිලට් පොල්ලතු මේ ඉටිකොල හට් ගහන හිටියේ කුඩේ කුඩු. මගේ පැක් එකට හිට වැදිලා මී පැණි බෝතල් දෙකක් තිබ්බා ඒකත් කුඩු වෙලා. මේ පස්සේ කරගන්න දෙයක් නැහැ අසරණයි. දැන් බලනකොට වැටෙන් පැන යනවා පිට පස්සේ. කොල්ලෝ ටීම් යනවා. මට යන්න විදියක් නැහැ බණ්ඩාරය දාලා මලයා. රෙකුට්ලා නීති නුන් දන්නේ නැහැ මොකෝ. දැන් මෝටාර් පොයින්ට් එකේ කොම්පස් 3-4ක් තිබ්බා එකක්වත් නැහැ. ඔක්කොම කුඩු වුණා. වාර මෝටාර් ගහන පොටරේ එව්වක් කුඩු. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ තුවාලකාරයොත් අරගෙන දැන් අපි තියන් කියලා අපි 8 දිනක් ආවා. එනකොට කැලෙන් හම්බ වෙනවා එක දෙන්න. කවුද එන්නේ කියලා නම නම්බරේ අහලා යුනිට් එක අහලා ළඟට ගන්නවා. එහෙම 80ක් වුණා. රෑ 80 හිටියා රෑ. ඉඳත් ඉඳලා දැන් කන්න නෑ බඩ ගිනි ඇඟ ගැහෙනවා. කරන්න දෙයක් නෑ බිස්කට් එකක්වත් නෑ. කනගරාය කුලන්දියාට ආවා. එනකොට මේ බිඩියු බෙගෙඩ් ඔක්කොම වහලා නිකන් දොරවල් ඇරලා දාලා ගිහින් බඩු කෝටි ගණන් වල. අයියෝ. පස්සේ දාරත් ඩිව් එකට ගිහිල්ලා සියස්ටා තිබ්බත් දාගෙන බුදියා ගත්තා. ඉඳලා පහෝදා එන්න එනකොට ගහනවා. මඟ ගහනවා. ඒ ගමන රෑ වෙනකන් ඉඳලා රෑ පාර අරකනම් මේ හරිය මීටර් 200ක් විතර දකුණට වෙන්න කැලෙන් එනවා. දැන් මහා මොකලාන එනවා. ඇවිල්ලා මාංකුලම් වලට ආවා. මාංකුලම් වලට ඇවිල්ලා බලු පල්ලෙක් නෑ කඳ උරු සේරම පාලු කරලා ගිහින් මෝටාර් ලොකු 12.7 ගන්න හයි කරපු තැන්වල එහෙමම. ඒ ගමන අපි එතනින් හැරුණා. දැන් පාර දන්නවනේ. ඕමන්ති පැත්තට හැරිලා එනකොට ඕම් මගින් පුලියංකුලන් හරියේ ඔය හරි සායම් මේජ කෙනෙක් කෙල්ලෝ ටිකක් එක්ක රේෂන් පැකට් බෙදෙනවා. එන අයට දෙනවා. ඊට පස්සේ එක දුන්නා මං එකක් අරගෙන. කොහොමද කියලා ගත්තා තව එකක්. ඒ තරම් බඩගිනි. ඒකලා එව්වා රත් කරන්න එකක් නැහෙනි. නිකම්ම කෑවා. කාලා මත් වුණා. කයවට පස්සේ බලංගු නැහැ. දැන් කැරගෙනවා.
ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා ආය ආවා. ජෙනරල් කෙනෙක් මරුණා මේ අනුරාධපුරේ රැස්වීමකට ගහලා බෝම්බයක් තියලා එස්.එෆ්. පිටපු සීයෝ. එයා ජෙනරල් වෙලා එයා එලවුන්ස් කරලා කිව්වා පුතා අපට රටක් නැහැ මෙතනින් එහාට ලයින් එක දාන්න වෙන්නේ අනුරාධපුරේ. ඒ හින්දා මෙතන නැවතියෙනිල්ලා. අපිත් ඒ කීම ඇහුවා. උත්තර අමාරුයි. ආලා එක යුනිෆෝම් එකෙන් දැන්. යන්න කිව්වා මන්නාරම් පාර දිගම ලයින් එක දාන්න කිව්වා මන්නාරමට යනකම්. පොයින්ට් එකකට 3 දිනක්වත් දාන්න බෑලු ගානේ. එක එක දැම්මේ. තනි සෙන්ටි. මීටර් 100න් 100ට දාගෙන ගියා. ඉන්නවා දැන් ඉතින් රෑ වහිනවා තුඹ සූරන වැස්ස. වැස්ස පායනකොට පයර් එක පටන් ගත්තා. අර කොටි එලවගෙන ආපු උන් ඇවිල්ලා පස්සෙන්ම. ඇවිල්ලා ගහනවා. රෑ ගහගෙන අපේ කෝපල් කෙනෙක් කෝපල් ගුණතිලක කියලා මරුණා. තව කොල්ලෝ වගේ මරුණා. ඊට පස්සේ ඉතින් පහවදා ඉඳලා ලයින් එක දාගෙන බංකර් කපාගෙන හදාගෙන හිටියා. මානුෂීය මෙහෙයුම. මානුෂීය මෙහෙයුමේ පොලිත් එක ගත්තා. සුපිරි ගැහිලි ගැහුවා හරප්පට්ටියට ගහනවා වයි. එක දවසක් මට රෙකී යන්න ගිවා. 8 man team එක. දැන් ටීම් කමාන්ඩෝ මම යනවා. මට රෙකී ගියාට මේ කොල්ලෝ ඉස්සර කරලා මම පස්සේ යන්න බෑ මට. හොදිසිය නැහෙනි. කෝඩ්වැර ඇදලා තියෙනවා මේ අර කොයිල් කම්බි හීන් එක. බෝම්බේ මෙහෙම සෙට් කරලා අර පැත්තට මරු ඇල ඇදලා තියෙන්නේ. මේ ගානට පාතින්. ඉතින් කකුලට බූට් එකට වැටිච්ච ගමන් පත්තු වෙනවා අතන පින් එක ඇදෙනවා. එහෙමත් එකක් කැපුවා දවසක්. වයර් එක කපලා අපි ඒගොඩ වුණා. ඊට පස්සේ රෙකේ ටීම් එක යනවා. යනකොට උදේ 9ට අපි 7ට විතර ගියේ. කිලෝමීටර් 2ක් ඉස්සරහට යන්න කිව්වා රෙකී. හෙට ලයින් එක ඉස්සරහට ගන්න අද රෙකී යන්න ඕන. ගිහින් ඉස්සරහා වාතාවරණයේ සෙට් එකෙන් කියන්න ඕන. ඔන්න ගිහිල්ලා කැලේ මැදට යනකොට කිලෝමීටර් 1කමාරක් විතර යනකොට තෙන්ඩ තියාගත්තා වැස්සක් උදී. පැද්දයක් විතර වැස්සා. වැහලා වතුර මූකලාන තලවුණා. ගහක් යට හිටියා තෙමිලා හොඳටම. ඊට පස්සේ පෑවුවා. වැස්ස පෑවුවට පස්සේ මං කිව්වා හිමින් යන්න දැන් ඉස්සරහට. යනකොට මෙහෙම වතුර ගිය ඇලේ වැල්ල උඩ අපේ බට්ටෝ පහයි. වලල්ලා නැහැ. යට කෙරුවා නම් පෑගෙනවා අපට. යට කරලා නැහැ නිකන් වැල්ල උඩ තියාන ගිහිල්ලා. මං කිව්වා මේ බට්ටුව දාලා තියෙනවා කියලා බට්ටන්ගේ අර අඩිය ගලවලා ෆියුස් එක විසි කරලා බට්ට පැත්තකට දානවා. ඔහොම පහමල් ලුට් කරලා කොල්ලෝ ටික ගත්තා. අරන් මං කිව්වා මේන් අඩිපාර තියෙනවා දැන් ගිහිල්ලා වැස්සෙන් පස්සේ. බඩු ඉන්නවා ළඟ. කල්පනාවෙන් වරෙල්ලා කියලා මං ගෙනියන්න මගේ ටීම් එක ඔරිජිනල්ම ටීම් එකක්. ඒ කියන්නේ හොන්ත පයිරින්ස්ලා. හොන්තම වැඩකාරයෝ. ආයේ ෂොට් එකක් ගැහුවොත් අහකට ගහන්නේ නැහැ. ඒ තරම් හිත ඇති කොල්ලෝ. පස්සේ ගියා. මේ හරි අර සමින්සාලා හරියට විතර ගියා. යනකොට වතුර සද්දයක් ඇහෙනවා. වතුර සද්ද ඇහෙනකොට අලියෙක්වත් වතුරේ නටනවත් දන්නේ නැහැ කියලා කිට්ටු කරලා බලනකොට බඩු නානවා. අර ගිය 5 දෙනා 7 දෙනා නානවා. කොටි 7 දෙනෙක්. පූචස් වෙපන් ගලවලා කොහොම තියලා වෙපන් ටික වීර කොටේට හේතු කරලා නානවා. නානකොට මං කිව්වා බඩු ඉන්නව වරෙව් කියලා ආවා. ඩවුන් නැරියා. ගැහුවා ලං කරලා හොඳටම ඔළුව වලටම ගැහුවා. වතුර මෙහෙම නානවා. එතන අර වැස්සට වතුර වල පිරීලා. පස්සේ ගාලා ඕසි කෑ ගහනවා සෙට් එකකින්. අපි අහුණාද කියලා. කොයි ටීම් එකද අහුනේ කියලා. රෙකී ටීම් 10ක් විතර යනවනේ උදේට. ඊට පස්සේ මං කිව්වා නෑ ආබාධයක් නෑ මට පොඩි ගේමක් අහුණා. ගහලා දැම්මා 7 දිනකට කියලා. බොඩිස් කෝන් නෑ. වෙපන් පූචස් ටිකයි අරන් එන්න කිව්වා ආපහු. අරන් ආවට පස්සේ ඕසිරත් පුල් හැපි සීයෝට කෝල් කරලා සෙට් එකෙන් කියලා. ඊට පස්සේ ආය දවසක් ලයින් එක ඉස්සරහට ගියා කිලෝමීටර් 2 යන්නේ. 2 3 යනවා.
ආමි කමාන්ඩෝ සරත් පොන්සේකනේ කොළඹ ඉඳලා කියන්නේ මැප් එක බලලා. හෙට උදේ වෙනකොට ආවල් තැන ඉන්න ඕනේ. එක දවසයි එක තැන. එක රෑ ඉන්නේ. පවදාට වැලිකොට්ට ටික හැලුවා උර ටික ගත්තා ගියා. එදා ගිහිල්ලා දැම්ම ලයින් එක අපි 7SR එකයි. ගියේ ලයින් එක දාන්න. 7SR ලින්ක් එකේ ওই වාගේ ඔෆිසර් කෙනෙක් හිටියා. මං ඊගාව පොයින්ට් එකේ. ඔහොම ඉන්නකොට මං ගියා ඔෆිසර් හම්බෙන්න. එයා කිව්වා කෝපල් බය නැතුව ඉන්න ගාමු. ඔයාලට ගැහුවොත් අපි MPMGෙන් ගහනවා මෙහින් හරහට. ක්‍රොස් ෆයර් එකක් දෙන්නම් කියලා. හරි. කියලා හිටියා. ඉන්නකොට අපේ මේ කැකිරාව ඉහළගම මොකදදී කෝපල් සීල රත්න කියලා එකෙක් හිටියා. ලාන්ස් කෝපල් කෙනෙක්. මේ පොයින්ට් එකේ ගින්දර මොලවලා. ගින්දර පත්තු කරලා මෙස්ටින් එකේ තේ උණු කරලා. ඊට පස්සේ මේ ඉතින් දැන් මට දීලා තිබ්බා 12මාරේ කිලෝ 12මාරේ ක්ලේම් එක. අලි කණක් කළු පාට මේ සයිස්. ඒක අපි ඉන්න පොයින්ට් එක ඉස්සරහා ලොකු පළු ගහක් තියෙනවා. 10ක් එහා පැත්තේ හිටියට මෙහා පැත්තට පේන්නේ නැහැ. ඒ තරම් විශාල ගහක්. මම දැනගත්තා දැන් කොටි ආවොත් අපට ගහන්න පළු ගහ කවර් එක ආවරණය අරගෙන තමයි අපට ගහන්නේ කියලා ක්ලේම් එක තිබ්බා. තව LTT වලින් ගලවගත්ත ක්ලේම් දෙකක් තිබ්බා මං ගාව. ඒ දෙකේ වයර් දෙකත් මේ මේන් වයර් එකටම කස්ටර් කරලා බලන්න හිටියා. කිව්වා වගේ 10 විතර වෙනකොට වැහිපොතක් ගියා පායනකොටම ආවා කොටි. කොළ නටු කැඩෙන්නේ නැහෙනි පොළොවේ සද්ද නැහෙනි. අර සීල රත්නයා තේ උණු කරපු දුම දැකලා ඒකට කිට්ටු කෙරුවේ. මෙතන පොයින්ට් එකක් තියෙන බව දන්නේ නැහැ. අපි ඉස්සරහින් යන්නේ දැන් අරකට ගහන්න. හරියට ඇවිල්ලා පළු ගහ ගාව නැතිනකොටම කොල්ලන්ට ඔළුව පාත් කරගන්න කියලා ෆයරින් ඩිවයිස් එකට සෙට් කරලානේ තියෙන්නේ. ප්‍රෙස් කරා. ටින් ගාලා තුනම එක හඬට ගියා. ක්ලේම. 8 දෙනෙක් කුඩේ කුඩු. ඊට පස්සේ වෙඩි තිබ්බා. වෙඩි තියලා 12ක් ගත්තා බොඩිස්. බොඩිස් ගන්න නෑ මේ වෙපන් ගත්තා. ඒ සිද්ධිය. ඊට පස්සේ ලයින් එක දාලා කොකාවිල් වලින් ලයින් එක ගියා. ගිහින් උදේ දැම්මා ලයින් එක. දාලා මට අහුවෙච්ච පොයින්ට් එක මට මෙතන නවතින්න කිව්වා. හොප්පේ අර ජබර ගල් කළු පාට. කොටන්න බෑ උදැල්ල ඇද වෙනවා. පස් තලයි චුට්ටක්වත් එන්නේ නැහැ. ඊට පස්සේ කොල්ලන්ට කිව්වා අතින් අහුලලා ගල් කැට වැලිකොට්ට මේ පුරවන්න කියලා. අපිට අද රැටවත් ඉන්න. උන් අහුල අර ගෝණි වලට පුරවලා ඒ අතරේ මං කිව්වා මං UBI පොයින්ට් එකට යනවා උකුබණ්ඩා කෝපල් උකුබණ්ඩා කියලා හිටියා. උගේ පොයින්ට් එකට යනවා යවුල ඉල්ලගෙන එන්න. ඒ යනකොට මේක කිව්වා බැජියෝ මොහේ ඉඳගනින් විටක් එහෙම කාලා යන්න කියලා. ඌට වැල් ආහු වෙලා තියෙන එතන කපන්න ලේසි. එහෙනම් අපි තාම ටිකක් හාරාගෙන දෙන්නම් කියලා කිව්වා යවුල. එතකම් මේක බුලත් ටිකක් කපලා මට දුන්නා. එතන හිටියා දිසානායක කියලා නුවර කොල්ලෙක්. LMG දිසා ගාව. මං කිව්වා දිසෝ අර ඉස්සරහා පාර ගැන එතන තුම්මන් හන්දියක්. මේ වැලි පාරක් තුම්මන් හන්දිය කැලේ මැද පාරක්. තුම්මන් හන්දිය මං කිව්වා අර කෙලින් පාරක් හොඳට බලපන් කියලා. වීර ගහක් තිබ්බා ඕක කවර් එකට අරන් LMG තියාන හිටියේ. අම්මට සිරි පුවක් කැල්ල කටට ගන්නකොටම කිව්වා සායම් බඩු වෙනවා කියලා. අප්පට සිරි මං කිව්වා මං ගහනකම් ගහන්න එපා. කොටොන් දැනුවත් කෙරුවා. UBI පොයින්ට් එකේ UBIත් එක්ක 4යි මායි 5යි දැන්. ඕම මම ඩවුන් නැරියා. දිසාට කිව්වා LMG වීරගාට දාලා වීරගා ආවරණයට ගනින් කියලා බලන්න හිටියා. මං ගහනකම් ගහන්න එපා. ගත්තා මීටර් 15ට විතර. මේ මිඳුල වාගේ ළඟට. LTT ලයින් එක පහු කරලා අපි ඇවිත් තියෙන්නේ.
LTT ලයින් එකේ කොහොම හරි බංකර් අතරින් ඇවිදින් අපි ලයින් එක දාලා තියෙන්නේ. දානවන් ලයින් එක කිලෝමීටර් 5ක් 10ක් විතර. ඒ දාලා තියෙන්නේ LTT ලයින් එක අතරින් ඇවිදින්. හප්පි LTT ලයින් එක පිල් කරන්න කොටි 30 40ක් ආවා. උන් දන්නේ අපි ඉන්න බව. ඔයාගේ ළඟට දොර වාගෙනකොටම ගහන්න ගත්තා 5 දෙනා. ගැහුවා විනාඩි 5ක් විතර. මැගසින් දෙක විතර ගැහුවා. ගහනකොට කිසිම ෆයර් එකක් නැහැ උන්ගේ. එක පතරමක් වෙඩි තිබ්බේ නැහැ. යකෝ පුදුමයක් නේ. දුවනවා. ඊට පස්සේ වැටිලා කට්ටිය දැන් පාර මැද හැම තැනම වැටිලා. මං කිව්වා දැන් ඇසෝල්ට් එකක් දෙමු කියලා. ගහගෙනම ගිහිල්ලා බොඩිස් වලටත් එක වදින්න ගැහුවා. බොරුවට බුදිත් දන්නේ නැහනේ. ගහලා ගත්තා බොඩිස් 21ක් වැටිලා. 21ක් වැටිලා බංච් එකේ ආවේ. කච බච ගගා ඉනවා. ඊට පස්සේ ගැහුවා 21ක් වැටිලා වෙපන් 21යි පූජස් 21යි ගත්තා. ඕසිට කිව්වා. හරි වෙපන් ටික ගේන්න අපි කට්ටිය එවන්නම් වෙපන් එවන්න කිව්වා. පස්සට ඇරියා. ඒදා තමයි රණසූර පදක්කමට ගැහුවේ අපිට මැසේජ් ගැහුවේ. මේ සීන් මේ හම්බෙච්ච එක. අපිට අහුනේ ඉස්සරහට තල් කෑල්ල. අපි තල් කෑල්ලේ මේ වම් පැත්තෙන් ගියා මේ පැත්තෙන්. පට ළඟටම අරගෙන ගැහුවා ගැහිල්ලක්. අපි ඕපන් එකේ උන් තල් ගස් වලට ආවරණ අරගෙන. ගැහුවා පැය දෙකක් විතර ගහගත්තා. ගැහුවා හරියන්නේ නැහැ වැඩේ. T56න් ගැහුවට තල් ගහට වැදෙන්නේ. මට මතක් වුණා RPGs මන් ළඟ. කොල්ලන්ට කිව්වා බෝම්බ පැක් දෙකක් ගෙනල්ලා දියල්ලා ළඟට කිව්වා. ගැහුවා බම්බම් ගාලා වෙඩි තියෙන තැන් වලට. ගහලා ෆයර් එක නැවතුණා. ඉතුරු කුටි දුවලා. පස්සේ කතා කෙරුවා සරත් කුමාර නම් කී කොල්ලන්ට. කොයි බොඩිස් 8 දෙනාගෙන් 4ක් මැරිලා. මගේ ටීම් එකේ. මාත් එක්ක 3ක් තුවාල වෙලා. එතකොට 7යි. එක කොල්ලයි බේරිලා හිටියා ආමුට්කෝ කොල්ලේ. ඌ බේරුණා. ඊට පස්සේ මල්ලි සෙට් එක ගෙනත් දියන් ගියා. මං කෝකටයි කකුල ඉස්සුවා. ඔහොම කොනකොට බොද්දව තපතප ගාලා ලේ බූට් එක පිරිලා. බෙල්ට් ඕරේ ගල්ලා ජැකට් එකක් ගලවලා පල්නකොට ජැකට් එක කඩාන මෙහෙම බෑලා වැදිලා. එතකොට ටිකක් අප්සෙට් ලේ යනකොට. ගමන මං සෙට් එකෙන් කතා කරලා ඌසිට කිව්වා සර් මටත් වැදුනා ටීම් එකම අහු වුණා. 4ක් බොඩිස් වුණා. අපි 3ක් කැසුවල්ටි කියලා. කට්ටිය එවලා අපි අරගත්තා. ළඟ පොයින්ට් එකට කතා කරලා මේ කොල්ලා තනියෙන් ඉන්නේ. තව දෙන්නෙක් එවලා 3 දෙනායින් අල්ලාගෙන හිටපල්ලා කට්ටිය වුණකම් කියලා. අපි කැච මේ වයිස් කෑගර රෝල් දාගෙන කොල්ලෝ ආවිල්ලා අරන් ගියා. යන්න බෑ. කැලේ හැමතැනම යන්න බෑ. අර පාත් කපාගෙන ආපු අය තමයි යන්න ඕනේ. දැන් කරුවල අවසන් ඉගැව්වේ රෑ වෙලානේ. කරුවලේ අරන් යන්න ඕන HU එකට කිලෝමීටර් 3ක් විතර තියෙනවා. කොම්පැනි HU එකට. ඕ අරන් ගිය කොල්ලන්ටත් පාර වැරදුනා. ඊට පස්සේ LTT ලයින් එක අපි ඉස්සල්ලා අල්ලපු ලයින් එකක් තිබ්බා. ඒකේ බන්ට් එකට ගොඩ වෙලා මං කිව්වා හූ කියපන් කියලා. අනුරාධපුරේ කොල්ලෙක් විජේරත්න කියලා. මේක හූ කියා කගේ හූව මරු හූව එනවා හූ කිව්වා. හූ කියනකොට HU එකට ඇහුණා. ඇහිලා එහෙන් ආව කට්ටිය. මෙතන පාර වැරදුනා කිව්වනේ. අරුම් ටෝච් ගහගෙන ආවරයි. මට යාන්තම් මතකයි. ඇවිල්ලා මේ අපි උස්සාගෙන අරන් ගියා. අරන් ගිහිල්ලා බැන්ඩේජ් කෙරුවා වැඩක් නැහැ. ලේ හැම තැනින්ම විදිනවා. ගෙනියා ගන්න වාහන නැහැ. ඊට පස්සේ කිව්වා ඇමෝ පටවපු ට්‍රැක්ටරයක් එනවා කියලා. පතරොම් පෙට්ටි ටේලරේ උඩ ගහලා. ඒක උඩ ඉඳෙව්වා. මොන හුස්ම ගන්න බෑ මට. මං කිව්වා මං බිමට දාපියව් දාලා මැරෙන්න අරපල්ලා. මට නිදහසේ මැරෙන්න කියලා. ගමන සාය මේජර් සීඊஓට කතා කරලා සෙට් එකෙන් කතා කරලා
සංජයරත්නට බැදුනා කියලා. ඊට පස්සේ සීයෝ ජිප් එකේ එව්වා. සීයෝගේ ජිප් එකේ එව්වා. ඒවල දාගෙන ඩෝසර් කරෝ පාරවල්නික් මූ කලාන. මේ මොහුම් බස් ගොඩෙලි කොට ඕව උඩින් තඩ බඩ ගාගෙන අරන් ගියා. බෙගෙඩ් එක තියෙන්නේ මල්ලාවි වල. ප්‍රභාකරන්ගේ ගෑණියේ ගම. මල්ලාවි සරු ගමක් ඈ. මල්ලාවි වල. බෙගෙඩ් එකට අරන් ගියා. අරන් ගිහිල්ලා ඒ අර බැන්ඩේජ් කපලා ආයෙ බැන්ඩේජ් කෙරුවා. බැන්ඩේජ් කෙරුවා ලේ නවත්තන්න බෑ. ඊට පස්සේ ડોක්ටර් කතා කරනවා ඩිව් කොමාන්ඩර්ට බෙගෙට් කමාන්ඩර්ලාට අනුරාධපුරයට වවුනියාවට චොපර් ඉල්ලලා චොපර් නැහැ. එනවා බ්ලඩු එදා කැසුවල්ටි ලයින් එක පුරාම අදිනවා. ඊට පස්සේ ඔන්න රෑ 2ට විතර එකක් ඇවිල්ලා තියෙනවා චොපරයක්. ඒකට පටවලා මට සීතලක් දැවුණා පාන්දර ගෙනියනවා නිකන් නින්දෙන් වාගේ. ඊට පස්සේ ඇහැරලා බලනකොට මේ ඉස්පිරිතාලෙක මං සායෙන් කෙනෙකුට කතා කරලා මචං කොහෙද මේ ඉන්නේ කොළඹ ගිහුවා. ඒ ඇරලා ඔපරේෂන් කරලා රෑම ඔපරේෂන් කරලා එව්වා අනුරාධපුරේ සිවිල් හොස්පිටල් එකට එවලා ඒකේ ඉඳලා දවස් 5ක් විතර ඊට පස්සේ ඇරියා වික්ටරියට.